තෙරුවන් සරණයි පුතේ සියලුම දෙනාට. මගේ කලින් වීඩියෝ දැම්මට පස්සේ අද තමයි මට වීඩියෝවක් කරගන්න අවස්ථාවක් හම්බුනේ. ඉතින් පුතේ කියන්න ගොඩක් දේවල් තියෙනවා. නමුත් මට වෙලාවේ තියෙන විදිහට පොඩි කාරණාවක් කියන්න තියෙනවා මයි පුතාලට. ඒක මං කියන්නම්. සමහර විට මේ වීඩියෝ පැහැදිලි නැතුව ඇති, ලස්සන නැතුව ඇති. හැබැයි මට පුළුවන් විදිහට මගේ ෆෝන් එකෙන් තමයි මම මේවා ඉදිරිපත් කරන්නේ. මට ඕනේ පිට කවරේ ලස්සනට වැඩි ඇතුළාන්තයේ තියෙන ලස්සන පෙන්වන්න. ඉතින් මං කියන දේවල් අහලා එක දරුවෙක් හරි යහමගට හැරෙනවා නම් මට ඕනේ එච්චරයි. ඉතින් පුතේ මේ දවස්වල බාහිර සහ අභ්‍යන්තර කැළඹීම් කියන ඒවා කියන්නේ ස්වභාවික පරිසරයේ මිනිස්යාගේ මනස අභ්‍යන්තරයේ යම්කිසි කැළඹීම් ස්වභාවයක් පෙන්눔 කරනවා. ඉතින් විශ්ව මාතාවගේ පණිවිඩය තමයි අම්මා මෑණියෝ කියන්නේ දරුවන්ට පුළුවන් තරම් තමන්ගේ අභ්‍යන්තරයෙන් ආධ්‍යාත්මික වශයෙන් නිවීමක් සංහිඳියාවක් ඇති කරගන්න කියලා. බුදුන්ගේ මාර්ගයේ ගමන් කරන දරුවන්ට කවදාවත් වරදින්නේ නැහැ. දෙවිවරු පවා කැමති, අමනුෂ්‍ය පවා කැමති බුදුන්ගේ මාර්ගයේ ගමන් කරන දරුවන්ට. ඉතින් වරම් දරුව සම්බන්ධයෙන් ඔවුන්ට උපදේශ මාලාවන් දැනුවත් කිරීම බොහෝ දේවල් ගුරුවරු අතින් සිද්ධ වෙනවා. සියලු දෙනාම පවසන බොහෝ දේවල් සත්‍ය කරුණු ඒ වගේ ගත යුතු හොඳ දේවල් අරගෙන Tamanට අදාළ නැති දේවල් ඉවත් කරන්න කවුරුත් විවේචනය කරන්න යන්න එපා. ඉතින් අම්මා මෑණියන්ගේ පණිවිඩය තමයි Taman නිමෙන්න, ශාන්ත වෙන්න. එතකොට තමන් තනිව නිවෙනකොට සමාජයක් විදිහට සියලු දෙනා තුළ නිවීම ඇති වෙද්දී මේ ස්වභාව ධර්මයක් ඒක ස්වභාවිකවම නිවීම කරා ගමන් කරනවා. මොකද අද අපේ රටේ විතරක් නෙමෙයි මේ ලෝකේ පුරාම අපරාධ රැල්ලක් යනවා. ඒ වගේම ස්වභාවික විපත් සිද්ධ වෙනවා. යුද වාතාවරණයක් ඇති වෙලා තියෙනවා. මේ සියලු දේට අපි සෑම සියලු දෙනාම අඩු වැඩි වශයෙන් අපි සිද්ධ කරපු දේවල් වල ප්‍රතිඵලයක් තමයි මේ අපිට අත්විඳින්න වෙලා තියෙන්නේ. ඒක නිසා පුතේ අපේ වචනෙන් වෙන්න පුළුවන්, හැදියාවෙන්, අපේ ක්‍රියාකලාපයන්ගෙන් වෙන්න පුළුවන්. අපි මේ සියලුම දෙයකින් කරන්න ඕනේ යහපත් විදිහට සමාජයට යහපතක් වෙන විදිහට අපේ සිතුවිලි දාමය සකස් කරගන්න ඕනේ. අපේ සිත ශක්තිමත් වෙන තරමට තමයි අපේ ඕර එක ශක්තිමත් වෙන්නේ. අපෙන් හොඳ කිරණ මේ පිටට විහිදෙනවා නම් අපි අවට තියෙන සියලුම අසුද්ධ කිරණ ඉවත් වෙලා පරිසරය මේ ස්වභාව දහම සුද්ධ වෙනවා, සුන්දර වෙනවා. ඒ තුල අපි සෑම සියලු දෙනාටම යහපත් අනාගතයක් ගත කරන්න අවස්ථාව උදා වෙනවා. අපි දරු පැටවු අපි රැක ගන්න ඕන. වසංගත තත්ත්ව තියෙනවා. මේ සියලුම දේවලින් නිදහස් වෙන්න නම් අපි කරන්න ඕන තනිව හරි අපේ මනස එක්තෙන් කරගෙන භාවනා කරන්න කියලා ලොකු දේවල් කරන්න ඕනේ. තමන්ගේ කාලේ නාස්ති කරගෙන වැඩ පාළු කරගෙන භාවනා කරන්න කියන එක නෙමෙයි මම මේ කියන්නේ. අපි මොනවා හරි දෙයක් කරනකොට හරි අපේ සිතුවිලි යහපත් නම් අපි මෛත්‍රිය කරුණාව දක්වනවා නම් සියලුම සත්‍යයන්ට ගහට කොළට පවා ඒයින් පෙරලා ලැබෙන දේ අපිට ඒ ආදරේ කරුණාව අපිට නැවත ලැබෙනවා. ඉතින් සමහරට මම මේ කියන දේවල් වල අපහැදිලි තැන් තියෙන්න පුළුවන්. මේක මගේ ආරම්භය. මම පුළුවන් විදිහට ඔබලා සියලු දෙනාටම උපදේශ මාලාවන් සපයනවා. ඉතින් ඒවා අහලා එක දරුවෙක් හරි යහමගට වැටෙනවා නම් මට ඒක තමයි වෙන්න ඕන. මොනවා හරි තියෙනවා නම් ප්‍රශ්න ගැටලු තියෙනවා නම් අහන්න. ඒවට මම පිළිතුරු ලබලා දෙන්නම්. සමහරට ඒ ප්‍රශ්න වලට පිළිතුරු සපයද්දි මීට වැඩිය පැහැදිලිව මට උත්තර සපයන්න පුළුවන් වෙයි. ඉතින් කමෙන්ට් එකක් දාලා තියන්න. කතරගම දෙවියන්ගේ පිහිට ආශිර්වාදයේ සියලු දෙනාටම ප්‍රාර්ථනා කරනවා. මගේ සත්පත්තිනි අම්මා හැම මොහොතකම මේ විශ්වය දිහා බලාගෙන ඉන්නේ, මේ ලෝකතරය දිහා බලාගෙන ඉන්නේ. ඔබලා කරන සියලුම සුබ යහපත් දේවල් සියලුම දෙවි දේවතාවුන් වහන්සේලා බලාගෙන ඉන්නවා, දකින්නවා, පේනවා උන්වහන්සේලාගේ නේත්‍රාවලට. ඉතින්
ඒක නිසා හැම මොහොතකම සමාජයේ උදෙසා තමන් උදෙසා යහපත් දෙයක් කරන්න යහපත් සිතුවිලි වැඩි දියුණු කරගන්න කියලා මම ඔබ සෑම සියලු දෙනාටම ආශිර්වාද කරනවා.